සීනෙට ඔබ එනවා මොනවද හැඟීට මුමුණනවා අදවත රිත්මෙද නවතිනවා මොහොතින් යලි නොපෙනී යනවා මේ අමවලයේ වතුරා කාවද අමතන්නේ ලානිල් පාටට දිලිසෙන හිලද ඇස් දෙක නලවන්නේ අපරාධයේදී ඒක පොඩ්ඩක් චේන්ජ් කරන්න තිබුණා එන්නේ නිකන් අර තාතරන් 100ට දීලා වගේ නිකන් දුකෙන් යනු සීජේ ඔයා හරි ස්ට්‍රෝං කැරක්ටර් එකක් වෙන්නත් ඕනේ ස්ටේජ් එකේ ඇවිල්ලා මේ වගේ අමුතු දෙයක් කරන්න. හරිද? ඔයා ඒක බය නැතුව ඇවිල්ලා දැන් වාගේ කොණ්ඩ ගත්තත් මං හිතන්නේ ඔයා වෙනසකට බය නැති එක්කෙනෙක්ද? වෙනසට බය නැහැනේ. හරිද? වෙනස තියෙනකොට තමයි කලාව අලුත් වෙන්නේ. ඔයා ගැන දැන් අපිට විස්තරයක් කියන්න. රයිට් මගේ වයස ටිකක් වැඩි. කමන්නේ very be open නා. right. මම මියුසික් තමයි කරන්නේ. හරි. මම ගිටාර් ප්ලේ කරනවා. මගේ බෑන්ඩ් එකක් තියෙනවා වෙනම කන්සෙප්ට් එකකට යන්නේ. තව සින්දුවක් කියන්නකො ප්ලේ කර කියන්න පුළුවන්ද පොඩි සින්දුවක්? පුළුවන්. කොහාගේ යුගී රැවුදෙයි බක් මාසේ වෙලෙලන්දේ මිහිරක් නැහැ කොහොමත් සැනසීමක් හිතේ මාගේ දැසත් හිතත් රහසේ හැඩුවා තාමත් ඔබව සිහිවී වසන්තයාවත් ඔබ ගම්මානෙන් ගිහින් වෙන්වී නිවාඩුවටත් මන් දැන් සංකාවෙන් ගමේ යන්නේ කවුරුත් නැහැ පාළුයි දැන් ආයෙත් මගේ ලෝකේ කවුරුත් නැහැ පාළුයි දැන් ආයෙත් මගේ ලෝකේ කවුරුත් නැහැ පාළුයි දැන් ආයෙත් මගේ ලෝකේ ඔයාගේ I'm very emotional. right? කියන්නේ ස්ටේජ් එකට ඇවිල්ලා ගොඩක් කට්ටිය සිං කරනවා. හැබැයි මේ විදිහට හදවත තෙතමනය කරන්න පුළුවන් හරි පොඩ්ඩකටයි. Thank you. right? You are definitely කලාකරුවෙක්. එතනින් එහාට කතා කරන්න දෙන්නේ you are an artist. Only you have to be very proud to have a father like this. Yeah. Right? Who has so much of music and soul. උන්මාදනී ඇංගුණා අනුරාග දැසින් බලා සොඳුරු ඉසුපෙම් ලෝචනා නැසෙනුබේ ගායනා දෙනුවන් සෙවූ අංජනා රාධා මගේ අංගනා මට තව එකක් අහන්න ඕනේ.
එකක් මට